හොඳයි. අපි විශේෂයෙන්ම මුල් අද්ද ගන්නකොට අත්තක් අපි යොදා ගන්නවා විවිධ හෝමෝන වර්ග අත්තක් මුල් අද්ද ගැනීමට. දැන් කියලා දෙන්න හදන්නේ එහෙම හෝමෝන වර්ග නැතුව අපේ ගෙදරදීම හොයාගන්න පුළුවන් දෙයකින් කොහොමද අපි ඉක්මනින් අත්තක් මුල් අද්ද ගන්න කියලා. අපි මේකට යොදාගෙන තියෙනවා ජම්බු අත්තක්. මෙන්න මේ වගේ ජම්බු අත්තක් අරගෙන අපි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට පොළ අඩු කර ගන්නවා. මොකද මේ වගේම වතුර වාෂ්ප වෙලා අත්තත් එක්කම වේල්ලා යන නිසා. මෙන්න මේ විදිහට පොළ අයින් කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේකට යොදා ගන්න අපේ ගෙදර තියෙන කොමාරිකා කොමාරිකා අත්ත. මෙන්න මේ කොමාරිකා අත්ත ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේකේ ජෙල් වගේ දෙයක් තියෙනවා මැද. ඔයගොල්ලන්ට පේනවනේ. අපිට පුළුවන් මෙන්න මේ ජෙල් එක මෙන්න මේ අත්ත අරගෙන මේ අත්තේ ගැටයක් ගාවින් අපි හැම වෙලාවෙම කැපුමක් යොදනවා අංශක 45ට. මොකද ඒකේ හොඳ පෘෂ්ඨයක් ඇති වෙන්න මුල් දාන්න. මුල් එක අලුතෙන් එන්න. ඊට පස්සේ අපි මෙන්න මේ පෘෂ්ඨය මෙන්න මේ කොමාරිකා වල තියෙන මෙන්න මේ ජෙලි වගේ ද්‍රාවණය හොඳින් ආලේප කරනවා මේ අත්තට. ඊට පස්සේ ඔයගලන්ට පේනවා හොඳට මේක ආලේප වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ අපි සාදාගත්තේ බඳුනේ සිදුරක් විදලා මෙන්න මේ සිදුරට අපි අත්ත දාලා හොඳින් මෙන්න මේ විදිහට අපි හිටව ගන්නවා. ඊළඟට මේ අත්ත වියලීම වැළැක්වෙන්න අපි එළිය තිබ්බහම අවුවට මේක වියලිලා පොළ ටික හැලිලා යන්න පුළුවන්. ඒක නවත්තන්න අපි මෙන්න මේ විදිහට පොලිතින් වලින් හදාගත්තු උරයක් මේක ඇතුළට යොදනවා. හැබැයි අපි ඒක යොදන්නේ ඉස්සෙල්ලා නිකම්ම මෙහෙම අපි අත්තට යොදන්නේ නැහැ. මොකද මේක සුලකට හෙල්ලෙද්දි මේ අත්තත් එල්ලලා මුල්ල මේ එම ප්‍රමාද වෙන නිසා මේ විදිහට කෝටුවක් හිටවලා අන්නේ කෝටුව ආධාරකයක් ලෙස හිටින්න මෙන්න මේ විදිහට පනව ගන්න. අපිට සාමාන්‍යයෙන් සති දෙකකින් තුනකින් මුල් ආපු ජම්බු පැලයක් ලබා ගන්න පුළුවන්.